හායි යාළුවනේ අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. channel එක subscribe කරලා නැත්නම් දැන්ම පාරේ subscribe button click කරලා ඊට එහා පැත්තේ bell icon එක all දාලා click කරගන්න. එහෙනම් යාළුවනේ අද මම ඔයාලට ගෙනල්ලා තියන්නේ කොහොමද rechargeable හොඳ එළියක් තියෙන light එක හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකකින් බලමු මේ light එක හදාගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ අපිට මේක හදන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා මේ වගේ 3.7 වෝල්ට් ලිතියම් අයන් බැටරි එකක් අවශ්‍ය වෙනවා යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මේ වගේ ලිතියම් අයන් බැටරි මොඩියුල් එකක් අවශ්‍ය වෙනවා. මම මේකේ නම්බරේ දාන්නම් වීඩියෝ එකේ යාළුවනේ. අපිට ඊට පස්සේ අවශ්‍ය වෙනවා මේ වගේ 12 වෝල්ට් ලයිට් එකක්. මම යාළුවනේ මේ ලයිට් පටියක් 12 වෝල්ට් කරගෙන හදාගෙන තියෙන ලයිට් එක මේ මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකකින් අරගෙන මේ ලයිට් 12 වෝල්ට් කරගන්න කොහොමද කියලා. ඊට පස්සේ යාළුවනේ අපිට මේ ගැජට් එක ඒ කියන්නේ ක්ලාස් කරගන්න මම මේ වගේ පිච්චිච්ච බල්බ් එකක් ගන්නවා. එහෙනම් යාළුවනේ අපි මේ ඔක්කොම භාවිතා කර අපේ රීචාර්ජබල් ලයිට් එක හදාගමු. හරි යාළුවනේ අපි ඉස්සෙල්ලාම අපි මේ ලයිට් එක සර්කිට් එක හදාගමු. ඒකට යාළුවනේ අපි ඉස්සෙල්ලාම මේ ලිතියම් අයන් බැටරි මොඩියුල් එක අරගෙන මම යාළුවනේ ඒකට කලින්ම මේ පින් හතරට වයර් පාසන් හිටියා. මම ඔයාලට හඳුන්වන යාළුවනේ මේකේ තියෙන පෝට් මේ තියෙන්නේ මේකේ යාළුවනේ මේ කෙලවරීම තියෙන යාළුවනේ අවුට් රින ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙන යාළුවනේ බැටරි රින ඊට එහා පැත්තේ තියෙන බැටරි දාන ඊට එහා පැත්තේ තියෙන අවුට් දාන මේකට යාළුවනේ අපි බැටරියේ දාන රින සම්බන්ධ කරන්න ඕනේ මේ මැද තියෙන බැටරි රිනටයි බැටරි දානටයි ඒ charge වෙලා අවුට් එක ලබා ගන්න යාළුවනේ මේ අවුට් දානටයි අවුට් රිනටයි. එහෙනම් යාළුවනේ අපි ඉස්සෙල්ලාම අපි බැටරිය අරගෙන ඒකේ බැටරිය ධන රින පින් වලට මෙතන තියෙනවා යාළුවනේ ඔයාලට පේනවාද මේ තියෙන බැටරි දාන බැටරි න අපි ඉස්සෙල්ලාම බැටරිය ධන පින් එක ගන්න බැටරි ධන පින්නට සම්බන්ධ කරලා බැටරි රින පින් එක රින වයර් එක අපි මේ මෙතන තියෙන බැටරි රින කියන එකට සම්බන්ධ කරගමු යාළුවනේ. හරි යාළුවනේ මම මේ විදිහට බැටරි ධන රින පින් එකට යාළුවනේ මම මේ මොඩියුල් එක B රින තියෙන පින් වලට මම මේ සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ යාළුවනේ අපිට තියෙන්නේ මේ මේකේ තියෙනවා අවුට් ධන අවුට් රින කියලා ආන්ගේ පින් දෙක ඒ ටිකට ඒ දෙකට යාළුවනේ අපි මේ ලයිට් එකේ ධන රින වයර් දෙකේ ඒකේ අවුට් ධන කියන තැනට යාළුවනේ අපි මේ ලයිට් එකේ ධන පින්න සම්බන්ධ කරන්න ඕනේ. රින පින්න රින වයර් එක යාළුවනේ අපි මේ අවුට් රින කියන තැනට සම්බන්ධ කරගන්න ඕනේ යාළුවනේ. මම මේ මේකේ අවුට් ධන තියෙන පැත්ත මේ අවුට් ධන කියන පැත්ත යාළුවනේ අපි සම්බන්ධ කරගන්න ඕනේ බැටරි ලයිට් එක ධන පින් එකනේ. ඒක යාළුවනේ අපි මේ කෙලින්ම දෙන්න නැතුව අපි මේකට ස්විච් එක සම්බන්ධ කරගන්න ඕනේ. මම ගාව ස්විච් එක නැතිනම් යාළුවනේ අපි මේක වයර් දෙකක් දෙකක් කළා දික් කරගෙන බල්බ් එක එළියට අරන් අපි ඒක එකට කරලා තමයි යාළුවනේ මේක පත්තු කරන්න ඉන්න මට. මොකද යාළුවනේ මම ගාව දැන් ස්විච් එක නැහැ. ඒකින්ද යාළුවනේ අපි මම මේ වයර් දෙක මේ බැට් කියන්නේ ලයිට් එක ධන පින් එකයි මේ අවුට් ධන පින් එකයි මම වයර් කෑල්ල සම්බන්ධ කරගෙන දික් කරගෙන වම් කරන්න යාළුවනේ මම මේ බල්බ් එකේ එළියට ගන්න එක. එතකොට යාළුවනේ ඒ දෙක සම්බන්ධ කරලා තමයි යාළුවනේ මම මේ ලයිට් එක පත්තු කරන්නේ. ඔයාලට පුළුවන් මේ වයර් දෙකට ස්විච් එක සම්බන්ධ කරගන්න. මේ එහෙනම් යාළුවනේ මම ඒකට වයර් දෙක සම්බන්ධ කරගෙන බල්බ් එකේ ධන පින් එක මේ අවුට් රින පින් එකට සම්බන්ධ කරනවා ලයිට් එකේ රින පින් එක. බල්බ් එකේ රින බල්බ් එකේ ධන පින් එකටයි අවුට් ධන පින් එකටයි වයර් කෑල්ල දෙක සම්බන්ධ කරලා දික් කරගෙන මම බල්බ් එක එළියට අරන් එන්න යාළුවනේ වීඩියෝ එකට. හරි යාළුවනේ මම මේ විදිහට වයර් කෑල්ල දික් කරගත්තා. එහෙනම් යාළුවනේ අපි මේ හදාගත්ත සර්කිට් එක අපේ අර පිච්චිච්ච මේ බල්බ් එකක් ගත්තේ ආන් ඒක ක්ලාස් කරගෙන මම එන්න වීඩියෝ එකට. හරි යාළුවනේ මම මේ විදිහට ඒක ක්ලාස් කරගත්තා. ඔයාලට පේනවාද මම මේක කරගෙන විදිය මම මේ ලයිට් එක හිලක් විදලා ලයිට් එක වයර් දෙක උඩට අරගෙන තමයි යාළුවනේ අර පාර ලයිට් එක ලයිට් තියෙන ප්ලේට් එක තියෙන ආන්ගේ ප්ලේට් එක විදලා ඒ වයර් දෙක උඩට අරන් තමයි යාළුවනේ මම මේ ලයිට් හයි කරගත්තේ. මම කිව්වේ අර වයර් දෙක එළියට දානවා කියලා. ආන්ගේ වයර් දෙක මම මේ එළියට අරන් තියනවා. එහෙනම් යාළුවනේ අපි බලමු මේ අපි හදාගත්ත ලයිට් එක වැඩ කරනවද කියලා. හරි යාළුවනේ මම මේ විදිහට මේ වයර් එක එකතු කරගන්නම්. ඔයාලට පුළුවන් යාළුවනේ මේ වයර් දෙකට ස්විච් එකක් සම්බන්ධ කරගන්න. ඔයාලට පේනද යාළුවනේ බල්බ් එක හොඳට වැඩ කරනවා. මේ හොඳට එළියක් තියෙනවා. මම මේ කාමරේ ලයිට් එක ඔෆ් කරලා පෙන්නන්න. ඔව් යාළුවනේ ඔයාලට පේනද මේක එළිය ගොඩක් එළියක් තියෙනවා. එහෙනම් යාළුවෝ අපි බලමු මේ
මං යාළුවනේ අර මොඩියුල් එක ගත්ත යාළුවනේ මෙතනින් අර මෙතනින් විදලා මොඩියුල් එකත් අර Type C කේබල් එක ගහන්න පුළුවන් විදිහට හිලක් විතර දාගත්තා. අපි එන යාළුවනේ මේක Type C කේබල් එක ගහලා බලමු මේක charge වෙනවද කියලා. මෙහෙම අපි මෙතෙන්ට Type C එක ගහලා බලමු. ඔව් යාළුවා ඔයාලට පේනවාද මෙතන රතු පාට බල්බ් එක පත් වෙනවා. ඒ කියන්නේ යාළුවා අපි බල්බ් එක charge වෙනවා. එහෙනම් යාළුවනේ අපේ අද අපු ගැජට් එක හරි ගොඩක් සාර්ථකයි. ඔයාලට පේනවාද මේක එළිය. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් යාළුවනේ අපේ channel එකට අලුතෙන් එකතු වෙගෙන නම් පාරදින subscribe button එක click කරලා ඊට හැපැත්තේ bell එක එන්නේ all දාලා click කරන්න. මේ වීඩියෝ හොඳයි නම් පාරදින like button එක click කරන්න. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.